ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂයෙක් වන්නට නම් මූලික පදනම හරියට තියෙන්න ඕනේ. මම අද ඔයාලට වීඩියෝ එකෙන් කියා දෙන්නේ නිවැරදිව බැට් එක අල්ලන විදිය. ඔයා කොච්චර දක්ෂ පිටිකවුරෙක් වුණත් වැඩක් නැහැ. ඔයාගේ බැට් ග්‍රිප් එක වැරදිනම්. ඔයා කොච්චර හොඳට ප්‍රැක්ටිස් කරත් ඔයා මොන පාර ගැව්වත් ඔයාගේ බැට් ග්‍රිප් එක වැරදිනම් ඉක්මනින්ම කඩුල්ල පූජා කරලා ක්‍රීඩාගාර වෙත එන්න තමයි ඔයාලට සිද්ධ වෙන්නේ. මුලින්ම බැට් එක අල්ලන්නේ අපේ බොටම් හෑන්ඩ් එකෙන්. එහෙම නැත්නම් අපේ යටි අතින්. ඔයා රයිට් හෑන්ඩ් බැට්ස්මන් කෙනෙක් නම් ඔයාගේ බොටම් හෑන්ඩ් එක වෙන්නේ ඔයාගේ දකුණු අත. ඔයා ලෙෆ්ට් හෑන්ඩ් බැට්ස්මන් කෙනෙක් නම් ඔයාගේ බොටම් හෑන්ඩ් එක වෙන්නේ එහෙම නැත්නම් යට අත වෙන්නේ ඔයාගේ වම් අත. ඔයාගේ යට අත බැට් එකේ හරි මැද්දෙන් අල්ල ගන්න ඕනේ. අපේ අතේ මහපට ඇඟිල්ල සහ දබරගිල්ල අතර V අකුරේ ෂේප් එක බැට් එකේ පිටුපස ධාරයට සමානව තිබිය යුතුයි. ඊට පස්සේ අපේ යට අතත් උඩ අතත් අතර පොඩි හිඩසක් තියෙන විදිහට අපේ උඩ අතින් බැට් එක අල්ල ගන්න ඕනේ. ඔයාලට වීඩියෝ එකේ පේනවා ඇති උඩ අතත් යට අතත් අතර V shape එක හැඩයක් තියෙනවා. මේක තමයි නිවැරදිම බැට් ග්‍රිප් එක. අපි බැට් එක අල්ලද්දි අපේ යට අත බොටම් හෑන්ඩ් එක සැහැල්ලුවෙන් අල්ලන්න ඕනේ. අපේ උඩ අත ශක්තිමත්ම තරමක් තදට ග්‍රිප් කරන්න ඕනේ. මෙය ඉදිරිපාදයේ පාරවල් සඳහා ගොඩක්ම වැදගත් වෙනවා. ඔයාලා මෙච්චර දවස් බැට් එක ග්‍රිප් කරපු විදිය වැරදි කියලා හිතෙනවා නම් මේ විදියට බැට් එක බිමින් තියලා ඔයාලට නිවැරදිව බැට් එක අල්ලන්න පුරුදු වෙන්න පුළුවන්. වීඩියෝ එකේ ඔයාලට පේනවා ඇති අපේ টොප් හෑන්ඩ් එක යොදාගෙන ෂොට්ස් ගහන විදිය. මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. අලුතින් වීඩියෝ එකක් දාපු ගමන්ම නරඹන්න කන්දකට ක්‍රිකට් ලබ් YouTube නාලිකාව subscribe කරන්න.